2024 13 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ තියෙන්නේ කාබනේට් අයන සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර සිදුවන ප්‍රතික්‍රියාවට අදාළව. කාබනේට් අයන අඩංගු ද්‍රාවණයකට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යෙදීම සිදු කරලා තියෙන්නේ. අනුමාපනය කරලා තියෙන්නේ නියත මවුල ගාණක් තියෙන කාබනේට් අයන ද්‍රාවණයක් අරගෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ක්‍රමයෙන් එකතු කරලා. ඒ විදිහට තමයි අනුමාපනය කරලා තියෙන්නේ. ඒතර පරිමාව මැනලා තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඒතර බියුරේට්ටුවෙන් යොදන පරිමාව මනින ප්‍රභේදය තමයි ක්‍රමයෙන් එකතු කරන්නේ. ඒතර අපිට මතක තියෙන්න ඕනේ කාබනේට් අයන අම්ලයක් සමග සිදු කරන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ පියවර දෙකකින්. ඒතර පළවෙනි පියවරේදී සිද්ධ වෙන්නේ H ධන අයන එක බැගින් ලබාගෙන බයිකාබනේට් අයන බවට පත්වීම. දෙවෙනි පියවරේදී සිද්ධ වෙන්නේ සෑදුණු බයිකාබනේට් අයන H ධන අයනය බැගින් ලබාගෙන කාබනික් අම්ලය බවට පත්වීම. ඒතර අපි බොහෝ විට ලියන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙනවා කියලා. එතකොට මේ පියවර දෙකට අදාළව සමකතා ලක්ෂ දෙකක් ඇති වෙනවා. එතකොට ආරම්භයේදී කාබනේට් අයන තියෙන ද්‍රාවණයේ pH එක ඉහළ අගයක් ගන්නවා. ඒකට හේතුව කාබනේට් අයන අඩංගු ද්‍රාවණයක් ප්‍රබල බාෂ්මික වන නිසා. එතකොට ආරම්භයේදී pH එකේ ඉහළ අගයක් ගන්න. හයිඩ්‍රොක්ලෝරික් අම්ල එකතු කරනකොට ද්‍රාවණයේ බාෂ්මික බව ටික ටික අඩු වෙනවා උදාසීනීකරණය නිසා. එතකොට pH අගේ ටික ටික අඩු වීගෙන යන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් මේ ප්‍රස්ථාර අතරින් නිවැරදි ප්‍රස්ථාරය වෙන්නේ 1 2 3 කියන ප්‍රස්ථාර තුනෙන් එකක්. ආරම්භයේ pH අගේ ඉහළ අගයක තිබිලා ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. කිසිම හේතුවක් නිසා 4 5 පිළිතුරු හරි පිළිතුරු වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ ප්‍රස්ථාර වල තියෙන pH අගේ වැඩි වීමක්. එතකොට අනිවාර්යෙන් සමගතා ලක්ෂ දෙකක් තියෙනවා. ඒ නිසා පළවෙනි පිළිතුර නිවැරදි පිළිතුර වෙන්නේ නැහැ. 2 3 පිළිතුරු දෙකෙන් එකක් තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එතකොට අපිට සලකා බලන්න ඕනේ මේ ද්‍රාවණවල සාන්ද්‍රණ. එතකොට එක් එක් සමගතා ලක්ෂයට අදාළ වෙන පරිමාව තීරණය කරන්න අපි බලන්න ඕනේ මේ ද්‍රාවණවල සාන්ද්‍රණ. කාබනේට් අයන අඩංගු ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.05යි ඝන සෙන්ටිමීටර 25ක් අරගෙන තියෙන්නේ. කාබනේට් අයන අඩංගු ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.05යි ඝන සෙන්ටිමීටර 25ක පරිමාවක් අරගෙන තියෙන්නේ. යොදන HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.1යි. ඒතර අපිට පැහැදිලි මේ යොදන හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රණය කාබනේට් අයන අඩංගු ද්‍රාවණයේ සාන්ද්‍රණය වගේ දෙගුණයක් වෙනවා. එතකොට පළවෙනි සමගතා ලක්ෂයට අදාළ ප්‍රතික්‍රියාව ගත්තොත් කාබනේට් මවුල 1ක් හයිඩ්‍රොක්ලෝරික් අම්ල මවුල 1ක් සමග ප්‍රතික්‍රියා කිරීම සිදු වෙන්නේ. එතකොට සාන්ද්‍රණය දෙගුණයක් නිසා අවශ්‍ය වන ද්‍රාවණ පරිමාව අඩක් වෙනවා. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 25ක තියෙන කාබනේට් අයන සමග ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අවශ්‍ය වෙන්නේ ඝන සෙන්ටිමීටර් 12.5යි. එතකොට දෙවෙනි සමගතා ලක්ෂයට ළඟා වෙන්න එතකොට මේ ප්‍රතික්‍රියාවෙන් සෑදෙන බයිකාබනේට් අයන ගත්තොත් ඒ බයිකාබනේට් අයන මවුල ගානත් කාබනේට් අයන මවුල ගානට සමාන වෙනවා. මවුල අනුපාතය 1:1යි. එතකොට ඒ බයිකාබනේට් අයන සමග ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය වන හයිඩ්‍රොක්ලෝරික් අම්ල මවුල ගාන ලැබෙන්නේ ඝන ඩෙසිමීටරයට මවුල 0.1ක සාන්ද්‍රණයේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ගත්තොත් ඝන සෙන්ටිමීටර 12.5කි. එතකොට දෙවෙනි සමගතා ලක්ෂයට ළඟා වෙන්න සම්පූර්ණ වශයෙන් ඝන සෙන්ටිමීටර් 25ක පරිමාවක් අවශ්‍ය වෙනවා. එතකොට මේ ප්‍රස්ථාර බැලුවොත් අපිට පැහැදිලි තුන්වෙනි පිළිතුරේ තමයි පළවෙනි සමගතා ලක්ෂය pH අගය 8 පමණ අගයකදී ලැබිලා තියෙන්නේ. ඒ බයිකාබනේට් අයන අඩංගු ද්‍රාවණය ලැබුණු අවස්ථාවේදී දෙවෙනි සමගතා ලක්ෂය ද්‍රාවණයේ
දෙවෙනි සමකතා ලක්ෂ්‍ය ලැබිලා තියෙන්නේ බයිකාබනේට් අයන උදාසීනීකරණය වෙච්ච අවස්ථාවට. ඒතකොට මේ අවස්ථා දෙකට අදාළ පරිමා ඝන සෙන්ටිමීටර 12.5 ඝන සෙන්ටිමීටර 25 විදිහට දීලා තියෙන්නේ තුන්වෙනි ප්‍රස්ථාරයේ. ඒ නිසා මේ තුන්වෙනි ප්‍රස්ථාරය තමයි මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විදිහට තෝරාගත යුත්තේ. එතකොට දෙවෙනි ප්‍රස්ථාරය තෝරගත්තා නම් දෙවෙනි ප්‍රස්ථාරය වැරදි. ඒකට හේතුව මේ සාන්ද්‍රණ අනුපාතයට ගැලපෙන විදිහට තමයි අපි පරිමා අනුපාතය තෝරා ගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපි සිද්ධාන්ත ඉගෙන ගන්න වෙලාවේදී අපි සාකච්ඡා කළේ කාබනේට් අයන අඩංගු ද්‍රාවණයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රය සමාන වෙන විදිහට. එතකොට ඒ වෙලාවේදී තමයි ප්‍රස්ථාරය මේ විදිහට ලැබුණේ. එතකොට ඒ ප්‍රස්ථාරය මතක තියාගෙන අහලා තියෙන ප්‍රශ්නෙට පිළිතුරු ලියුවොත් ලැබෙන්නේ වැරදි පිළිතුර. දීලා තියෙන දත්ත වලට ගැලපෙන විදිහට අපි පිළිතුර තෝරා ගන්න ඕනේ. මේ ප්‍රශ්නෙට පිළිතුර වැරදුනා නම් නැවත සැරයක් අනුමාපන වලට අදාළ විශේෂයෙන් කාබනේට් අයන අඩංගු ද්‍රාවණයක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග සිදු කරන අනුමාපනයට අදාළ සිද්ධාන්ත නැවත බලලා ඊට පස්සේ මේ ප්‍රශ්න නැවත සැරයක් පිළිතුරු ලියන්න තනියම. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නට යන්න. ඒ වගේම වැදගත් දෙයක් තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් නියත පරිමාවක් අරගෙන කාබනේට් අයන අඩංගු ද්‍රාවණය ක්‍රමයෙන් බියුරේට්ටුවකින් එකතු කරා නම් ලැබෙන ප්‍රස්ථාරය මේ විදිහට නෙවෙයි ලැබෙන්නේ. ඒ නිසා සටහන බලලා ඒ ගැනත් නැවත මතක් කරගෙන ඉන්න.